යම්කිසි පුද්ගලයෙකුට තමන් වඩාත් කුමකටදයි කියලා දක්ෂ හොයාගන්නට පුළුවනි නම් ඒ දක්ෂ දෙය කිරීම තුළින් ඔහුට සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්. ජීවත් වෙන අයගෙන් බොහෝ දෙනා සමහරට කරමින් සිටින්නේ තමා සැබෑවටම දක්ෂ දෙය නොවෙන්න පුළුවන්. පසුගිය දවසක අපේ YouTube නාලිකාවේ වීඩියෝවක් බලපු තරුණියක් මට සටහනක් එවලා තිබුණා. අනෙස් මට තාම මම මොනවටද කියලා දක්ෂ හොයාගන්න බෑ. ඊළඟ දවසක වීඩියෝ එකක් කරන්න කෙනෙක් දක්ෂම දේ සොයාගන්නේ කොහොමද කියලා. ඇය පමණක් නෙවෙයි මට බොහෝ විට විවිධ තැන්වලදී ජීවිතය ජයග්‍රහණය කරන බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් මේ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. ඇත්තටම ඔයා දක්ෂ මොනවටද? දක්ෂ දෙයින් ඉස්සරහට යන්නේ කොහොමද? ඒක හොයාගන්නේ කොහොමද? මම අද පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. පළවෙනියෙන් අපි මේ දක්ෂ දෙය තමුන්ගේ ජීවිතයේ වෘත්තීය ආදායම් මාර්ගය කරගැනීමේ වාසිය ගැන වචනයක් දෙකක් කතා කරලා ඉමු. ලස්සන කියමනක් තිබෙනවා. ඔබ ජීවිතයේ කැමතිම දෙය ඔබට කිරීමට ලැබුණොත් ඔබට රැකියාවක් කිරීමට සිදුවන්නේ නැත කියලා. ඒ කියන්නේ අපි දක්ෂ දෙය, අපි කැමති දෙය, අපි ආස දෙය අපිට කරන්න ලැබුණොත් ඇත්තටම රස්සාවක් කරනවා කියන වෙහෙසකර හැඟීම අපිට නැති වෙලා යනවා. ඒ වගේම අපි දක්ෂ දෙය තුල, අපි ආස දෙය තුල අපි රැකියාව කරනකොට අපි නිර්මාණශීලී වෙනවා. අපි නිතරම එක්ස්ට්‍රා මයිල් එකක්, එක්ස්ට්‍රා එනර්ජි එකක් දාලා වැඩ කරන්න පටන් ගන්නවා. එවිට අපි ඒ ශේෂ්ත්‍රය තුල සාර්ථක පුජ්‍යලින් බවට පත් වෙනවා. ඉතින් කෙනෙකුට ඇත්තටම තමුන්ගේ දක්ෂතාවය හොයාගෙන ඒ දක්ෂතාවයෙන් වැඩක් ගන්න පුළුවන්, ආර්ථික ක්‍රියාවලියක නිරත වෙන්න පුළුවන් නම් ඔවුන්ට ඒ ශේෂ්ත්‍රයේ සාර්ථක අය වෙන්න පුළුවන් කියන එක අවිවාදාත්මකව පිළිගන්න ඕන කාරණයක්. මිත්‍රයා, සමහරලාට අපි මේ ජීවිතයේ කරන්නේ එක්ක අපිට ලැබිච්ච දෙයක්, එක්ක කවුරු හරි අපිට දුන්නු දෙයක්. එතකොට අපි කරලා තියෙන්නේ අපි දක්ෂ වූ ආස දෙය නොවන්නට පුළුවන්. සමහර විට අපි ගමු උදාහරණයක්. ඔයා උසස් පෙළට විෂයන් ටික තෝරාගත්තේ ඔයාගේ මිතුරා, මිතුරිය, දෙමව්පියෝ, ආචාර්යවරු කවුරු හරි කිව්ව නිසා හෝ එහෙම නැත්නම් කෙනෙක් මෙන්න මේක කරොත් හොඳයි කියලා වාට ඇඩ්වයිස් කරපු නිසා මිසක්ක ඔයා ආස දෙය නොවෙන්න පුළුවන්. සමහරට ඔබ රැකියාව කරද්දිත් ඔයා කරන රස්සාව ඔයාට ලැබුණු රස්සාව මිසක්ක ඔයා ආසාවෙන් හිටපු රස්සාව නොවෙන්නත් පුළුවන්. කොහොම හරි අපි චුට්ටක් බලමු ඔයා දක්ෂ දෙය ඔයාගේ ආදායම් මාර්ගය බවට පත් කරගන්න මාර්ගයක් තිබේද? දැන් මේකදී මුලින්ම කරන්න ඕන දෙය ඔයාගේ දක්ෂතාවය මොකද්ද කියලා හොයාගන්න එකනේ. මම ඒකට ක්‍රම කීපයක් කියන්නම්. පළමු ක්‍රමය. ඔයා ගොඩක් කැමති දේවල්, ඔයා ගොඩක් ආස දේවල් ලයිස්තුවක් හදන්න පටන් ගන්න, ලේඛනයක්. මේක එක දවසකින් කරලා ඉවර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මොකද්ද කරන්න ඕනේ? නිකන් A4 කොලයක් අරගෙන බ්ලැන්ක් ඒක ඔය මේසයක් උඩින් තියලා ඔයා කල්පනා කරන්න පටන් ගන්න මම මොනවටද දක්ෂ, මට මොනවද වඩා හොඳින් කරන්න පුළුවන් කියලා හිතලා මේ පණිවිඩය මොළයට දීලා තියුවම වරින් වර ඔයාට ඊට අදහස් ටික ටික එන්න පටන් ගන්නවා. ඔබ කරන්න ඕන ඒ අදහස් එන වෙලාවට ඒක ලියන්න පටන් ගන්න. ඔයා මේකට සතියක් දෙකක් විතරක් නෙවෙයි, මාසයක්, මාස 6ක්, අවුරුද්දක් කල් ගත්තත් කමක් නැහැ. මොකද ඔබ හරියටම ඔයාගේ දක්ෂතා, ඔබ දක්ෂ දේවල්, ඔයා කැමති දේවල් හොයාගත්තොත් එතනින් එහාට ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන කාරණයක් බවට පත්වන නිසාවෙන් මේකට සාධාරණ කාලයක් ගැනීම ඉතාම සුදුසුයි. එහෙනම් මොකද කරන්න ඕන? ඔබ කරන්න ඕන දේ තමයි අන්න අර විදියට අර ලේඛනය හදන්න පටන් ගන්න. මේකට ඔයාට විවිධ විදිහට උදව් ගන්න පුළුවන්. එකක්, ඔයා පාසල් යන කාලේ ඔයාගේ ගුරුවරුන්, ඔයාගේ යහළුවන්, ඔයාගේ යෙහෙලියන් මොනවද ඔයාගේ වර්ණනා කරපු, අගය කරපු විශේෂ දක්ෂතා? තාම ඒවා තියෙනවා නම් ලේඛනයක් හදන්න. ඔයා දැන් රැකියාවක් කරන කෙනෙක් තැනක නම් ඔයාගේ ප්‍රධානියත් එක්ක ඔයාට සාකච්ඡාවක් කිරීම හරහා සමහරට ඔයාට ලයිස්තුගත කරගන්න පුළුවන් වෙයි ඔයාගේ දක්ෂතා. ඒ වගේම සමහර වෙලාවට ඔයාට වීඩියෝ බලද්දී විවිධ දේවල් කරදී මමත් මේකට දක්ෂයිනේ කියලා වගේ ඔයාට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය දක්ෂතා ලයිස්තුව හදා ගන්න. ඊළඟට වැදගත් දේ තමයි කැමැත්ත කියන එක. මගේ මිත්‍රයා දක්ෂතාවයේ තිබිලා විතරක් මදි. ඔයාට කැමැත්ත, ආසාව කියන එකක් තියෙනට ඕන. ඊළඟට බලන්න ඔයා තව රේඛාවක් නැත්නම් තව ඉස්සරහින් කොටුවක් ගහලා ඒකේ පුරෝගෙන යන පටන් ගන්න ඔයාගේ ආසාව. ඔයා මොන වගේ දේවල් වලට ආස කෙනෙක්ද? අපි කියමු උදාහරණ විදිහට ඔයා ආසයි ඇවිදින්න. ඔයා ආසයි නිදහසේ ඉන්න. ඔයා ආසයි මිනිසුන් ඇසුරු කරන්න. ඔයා ආසයි පොතපත කියවන්න. ඔයා ආසයි ගායනය කරන්න. අදී ඔයාගේ ආසාවල ලයිස්තුවක් හදන්න. එතකොට දැන් එක පැත්තක තියෙනවා දක්ෂතා, එක පැත්තක තියෙනවා ඔබේ ආස දේවල්. තව රේඛාවක් ගහලා ඊට පස්සේ චුට්ටක් නිකන් සම්පූර්ණ කරන්න ඔයාගේ දැනුම ගැන. ඔයා මොනවා ගැනද හොඳටම දන්නේ? මොන විෂයන් ගැනද ඔයා දැනගන්න කැමති? විෂයන් කියලා කියන්නේ පාසලේ විෂයන්ම නෙවෙයි. අපි ගත්තොත් වෘත්තියක් ගත්තොත් දැන් අපි ගත්තොත් අලෙවිකරණය කියන එක ගමුකෝ. ඔයා අලවිය ගැන ඉගෙන ගන්න ආසයි.
අලෙවිකරුවෙක් ගාව තියෙන්න ඕන කුසලතා නැත්නම් අලෙවිකරණයටවා දක්ෂයි. ඔයා ඒ මිනිසුන්ට කතා කිරීම තුළින් මිනිස්සු හමු වීම තුළින් එකතැන ඉන්නේ නැතුව එළියට යන්න ඇවිත් ඉන්න විවිධ මිනිස්සුත් එක්ක සබඳතා ගොඩනගා ගන්න. ඒවට ඔයා හරි කැමති. මෙන්න මේ තුනම ගැළපෙන තැන තමයි ඔයාට සාර්ථක වෙන්න පුළුවන් එක තැනක්. ඒ කියන්නේ මොකද්ද? ඔයා දන්න දේ, ඔයා දක්ෂ දේ හා ඔයා කැමති දේ කියන තුන යම් තැනක එකට ගලපා ගන්න පුළුවන් වුණොත් ඔයා ඒ තුල සාර්ථක පුජ්‍යලෙක් බවට පත් වෙනවා. යන්න දුර හරි විශාලයි. ඉතින් ඔබ සමහරට දැන් කර ඉන්න දේ තුල මේ තුන එකට ගැලපෙලා නැති වෙන්න පුළුවන්. මේ තුනෙන් එකක් විතර තියනවා වෙන්න පුළුවන්. තුනම ගලපා ගත්තොත් ඔබට බොහෝ දුර යන්න පුළුවන්. හරිනේ? මම ඔන්න දැන් එක පැත්තක් කිව්වා. තව පැත්තක්. ඊගමන් ටිකක් විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්න කැමතියි. ජොහාරි වින්ඩෝ කියලා එකක් තියෙනවා. මේ ජොහාරි වින්ඩෝ කියන එකේ රූප සටහන දැන් ඔබට තිරේ ඔබට දකින්න පුළුවන්. ඔයා කරන්න ඕන දේ තමයි මේ ජොහාරි වින්ඩෝ එකේ පළවෙනි කවුළුවේ තියෙන්නේ විවෘත ඒරියා කියන එක, ඕපන් ඒරියා. මොකද මේ ඕපන් ඒරියා එකේ තියෙන්නේ මේ යම් ඔයාගේ තියෙන හැකියා ගැන ඔයාටත් අවබෝධයක් තියෙනවා, ඔයා වටා තිබෙන ඉන්න අයටත් අවබෝධයක් තියෙනවා. එතකොට ඒ මත ඔයාට අවස්ථා උදා වෙනවා. ඒ කියන්නේ ඔයා දන්නව මට මේක කරන්න පුළුවන්, අනිත් කට්ටියක් දන්නව ඔයාට මේක කරන්න පුළුවන්. ඕපන් ඒරියා කියලා කියනවා. ඊට පස්සේ ඒකම චුට්ටක් අනිත් පැත්තට ආවම ඔයාට පේනවා බ්ලයින්ඩ් ස්පොට් කියලා පැත්තක්. එතන මොකද්ද වෙන්නේ? මේ බ්ලයින්ඩ් ස්පොට් කියන එකේ තියෙන්නේ, ඒ කියන්නේ දැන් මේ බ්ලයින්ඩ් කියන එකේ අදහස තමයි ඔයා මේකට දක්ෂයි කියන එක ඔයා දන්නේ නැහැ. not known to self කියලා තියෙන. ඒ කියන්නේ ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයා වටා ඉන්න ඔයාගේ ප්‍රධානීන්ට මේක පේනවා. ඒ කියන්නේ known to others. අනිත් අයට පේනවා. දැන් මේක හඳුනගන්නේ කොහොමද ප්‍රායෝගික ලෝකේ? සමහරට ඔයාගේ කාර්යාලයේ ප්‍රධානියා කියනවා නිමන්ත ඔයාට මේක කරන්න පුළුවන්. මම හොඳටම දන්නවා ඔයා මේ වගකීම බාර ගන්න. ඔයා මේකට ඉදිරිපත් වෙන්න. ඔයා මේකට ඇප්ලයි කරන්න කියලා වගේ දේවල් කියනවා. අපි කියමු උදාහරණයක් විදිහට ගත්තොත් රැස්වීමක කතාව පවත්වන එක වෙන්න පුළුවන්. නිමන්ත ඔයාට මේ කතාව ලස්සනට කරන්න පුළුවන්. ඔයා මේක කරන්න. මොකද ඔයාට බැරි. මම හොඳටම දන්නවා ඔයාට කරන්න පුළුවන්. ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි කියලා කියනවා. ඒතර ඔයා කියනවා අනේ මට බෑස, මට ඕවා කළා පුරුදු නෑ, මට බයයි කියනවා. හරි. දැන් මේකේ මොකද වෙන්නේ? ඔයාට දක්ෂව කෙනෙකුට කතා කරලා පිරිසක් ඉස්සරහා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයාගේ ප්‍රධානියට පේනවා. හැබැයි ඔයා ගාව එහෙම ටැලන්ට් එකක් තියෙනවා කියලා ඔයාට පේන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? අවස්ථාව මගහැරෙන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ තැනකදී ඔයා කරන්න ඕන දේ තමයි මිත්‍රයා, කෙනෙකුට ඔයාට යමක් කළ හැකි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඔයාට බෑ කියලා හිතුණාත් පොඩ්ඩක් අපි කියන අලු ගසලා බසලා දාලා හිතට චිත්ත ධෛර්යය අරගෙන ඔයා ඒක කරලා බලන්න. ඔයාගේ entire life එකම change වෙන්න පුළුවන්. මම අලවි කරුවෙක් විදිහට වැඩ කරපු කෙනෙක්, මම පුහුණු කරුවෙක් විදිහට පරිවර්තනය වෙන්න මෙන්න මෙහෙම අවස්ථාවක් බලපෑවා. මගේ ප්‍රධානියෙක් මගේ hidden talent එකක් දැකලා මට දීපු අවස්ථාවක් ප්‍රයෝජනෙට ගැනීමෙන් තමයි පුහුණු කරුවෙක් බවට මම පරිවර්තනය වුණේ. මගේ පුහුණු වැඩසටහන් වලදී මම මේ ජීවිත කතාව කියලා තියෙනවා. YouTube නාලිකාවේ තවම කියලා නෑ. අනාගතයේ දවසක අපි අවස්ථාවක් ලැබුණා මේක කතා කරමු. ඒ වගේම ඔබට තව ප්‍රදේශයක් මේකේ පේනවා hidden area කියලා. මොකද මේ hidden area කියලා කියන්නේ? මේකෙදි වෙන්නේ ඔයාට මේ ටැලන්ට් එක තියෙන බව ඔයා දන්නවා. හැබැයි ඔයා වටා ඉන්න ඔයාගේ ගැන තීරණ ගන්න ඔයාගේ ප්‍රධානින්ට ඔයා මේකට දක්ෂයි කියලා පේන්නේ නැහැ. ඒ නිසා ඔයාට අවස්ථාව අනිත් අය දෙන්න බයයි. අපි කිමු උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට තියෙනවා නික මට ඔයාට විධායක නිලධාරියෙක් විදිහට වැඩ කරන්න පුළුවන් කියන courage එක. ඒ capability එක ඔයාට දැනෙනවා. you are okay. මම okay. මට මේක කරන්න පුළුවන් කියලා. හැබැයි your bosses ඔයාගේ ප්‍රධානීන් ඒක පිළිගන්න සූදානම් නැහැ. ඇයි සූදානම් ගන්න නැත්තේ? ඔවුන්ට trust එකක් නැහැ. ඒතර මේ වගේ අවස්ථාවක මොකද්ද අපි කරන්න ඕන? කරන්න ඕන දේ තමයි තනතුර නැතුව වගකීම් බාරගෙන වැඩ කරලා පෙන්නන ඔයා ඒකට capable. ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. එවිට ඔයාට දොරවල් ඇරෙන්න පටන් ගන්නවා. තව ඒරියා එකක් තියෙනවා. ඔයාට ඒ හැකියාව තියෙනවා කියලා ඔයා දන්නෙත් නෑ. ඔයාට ඒ හැකියාව ටික තියෙනවා කියලා අනිත් අය දන්නෙත් නෑ. මෙන්න මේ unknown කලාපය විශාල වෙන්න ඔයාට මේ ලෝකයේ තුල අවස්ථා අහිමි වෙන්න පටන් ගන්නවා. මොකක්ද අපි කරන්න ඕන දේ? කරන්න ඕන දේ තමයි මිත්‍රයා මෙන්න මේ open area එක. ඒ කියන්නේ ඔබත් දන්න අනිත් අය දන්න කලාපය පුළුවන් තරම් ඉඩ ලැබෙන තැන්වල ඔයා ව්‍යාප්ත කරන්න ඔයාට වඩා සුදුසු අවස්ථා ලැබෙන්නට පටන් ගන්නවා. ඒ ලැබෙන ඒවා අවස්ථා බවට පරිවර්තනය කර ගැනීම තුළින් ඔබට වෘත්තීමය වශයෙන් ගමනක් යන්නට සාර්ථක වෙන්න පුළුවන්. සමහර කෙනෙක් දක්ෂ වෙන්නේ රැකියා කරන්න වෙන්න පුළුවන්. සමහර කෙනෙකුගේ දක්ෂතාවය හැකියාව කැමැත්ත තියෙන ව්‍යාපාර කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කෙනෙක්ගේ තියෙන්නේ නිර්මාණශීලී ආදී විවිධ දේවල් වලට වෙන්න පුළුවන්. මගේ මිත්‍රයා පුළුවන් නම් වෙලාවක අන්තර්ජාලයට ගිහලා වෘත්තීය න්‍යාය පිළිබඳ විග්‍රහය කියවන්න. ඒකේ විවිධ චරිත ස්වභාවයන් හා ඒ චරිත ස්වභාවයන්ට ගැළපෙන වෘත්තීන් පිළිබඳ විස්තරයක් දාලා තිබෙනවා. මමත් කුඩා සටහනක් මේකට එක්කාසු කරන්නම්. හැබැයි මම ඔබට අවසාන වශයෙන් මේ යෝජනාව කරන්න කැමතියි. 1. පුළුවන් නම්
ඔයා ආස දන්න දක්ෂ දෙයට ගැලපෙන දෙයක් හොයාගන්න. එහෙම නැත්නම් එහෙම දෙයක් ඔයාම ආරම්භ කරන්න පටන් ගන්න. ඒක අහු වෙනකන් ඔයා දැනට කරන දෙය ආසාවෙන් කරන්න පටන් ගන්න. අනාගතයේ දවසක ඔබේ ජීවිතයේ දියුණුවට හේතු වන තවත් වීඩියෝකින් අපි හමු වෙමු. Life Skill Academy. Jatiye Mrudu Kusanta Taksala.